පින්නතුනි දැන් මුල් දවස් 3ෙදිම මේ මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුල දේශනා කර වදාළ එකම කරුණක් වූ ආනාපාන සති පිහිටා ක්‍රියා කිරීම පිළිබඳවත් ඒ අනුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වීම පිළිබඳවත් මේ සතර සතිපට්ඨානය සත්බුද්ධංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණ වීම පිළිබඳවත් විග්‍රහයක් තිබුණා දැනගත්තා. දැන් මේ සම්බන්ධව ත්‍රිපිටකයේ තව සූත්‍ර එකක දෙකක නෙමේ සිය දහස් ගණනක නොයෙකුත් තැන්වල කියලා තියෙනවා. විශේෂයෙන්ම කායගත සති සූත්‍රය මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා කායගත සති සූත්‍රය දේශනා කළේ ආනපාන සති සූත්‍රය දේශනා කළේ සේවිතබ්බා අසේවිතබ්බා ධම්ම පරියාය දේශනා කළේ. ඒක නිසා මේ ආනපාන කියන එක යම් කිසි ආකාරයකට තේරුම් ගත්තේ නැත්නම් අස්ස පස්ස අස්සසිසාමීති පස්සසිසාමීති කියන දෙපැත්ත දුවතාවය තේරුම් ගත්තේ නැත්නම් මේ ධර්මය තේරුම් ගන්න ටිකක් අමාරුයි. මේක ආනාපාන සති සූත්‍රයේත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ කතාව නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මය ප්‍රඥාවන්තයන්ට පමණයි මුට්ටසති අසම්පජානස්ස කාර්ය පුද්ගලයන්ට නෙමෙයි කියලා. ඒ නිසා අර මුට්ටසති අසම්පජාන පුද්ගලයෝ තමයි මේ හුස්ම අරගෙන පිට කරලා ආශ්වාස පාශ්වාස කරලා වායෝ කසිනේ කරලා ධානය ලැබලා මේ මුලා වෙන්නේ මෝඩ වෙන්නේ බ්‍රහ්ම ජාලයට හිර වෙන්නේ. ඉතින් ඒක නිසා මේක පිළිබඳව මේ ත්‍රිපිටකයේ විග්‍රහ කරලා තියෙන තව වැදගත්ම සූත්‍ර කීපයක් අපි මේ භාවනා වැඩසටහන සඳහා තෝරාගෙන තියෙනවා. බොහොම කෙටි විග්‍රහයක් කරන්න මේක මහා රාහුලෝවාද සූත්‍රයේ ඔය පොතේ මං හිතන්නේ 99 වෙනි පිටුවේ තියෙන්නේ. ඒ මහා රාහුලෝවාද සූත්‍රයේ මුලදී හුඟක් මේ මහා රාහුලෝවාද සූත්‍රය සම්පූර්ණයෙන්ම ওই පොතේ විග්‍රහ කළා නැහැ. මුල කොටස් අර මේ ගිරිමානන්ද සූත්‍රය එහෙනම් නැත්නම් මහා සතරාතිපට්ඨාන සූත්‍රය එහෙම නැත්නම් ආනාපාන සති සූත්‍රයේ තියෙන බොහෝ දේවල්මයි විග්‍රහ කරලා තියෙන්නේ. නමුත් ඊට සමානව මේ ආනාපාන පිළිබඳව තව කරුණු කීපයක් මේ මහා රාහුලෝවාද සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. ඒවා විතරක් ඔය 120 121 22 යටතේ අපි මේ උපුටාගෙන තියෙනවා. මොකෝ මහා රාහුලෝවාද සූත්‍රයේ තවුංග දිගයි. නමුත් ඒවා අර අනික් සූත්‍ර මේ අහනකොට තේරුණා. ඒ නිසා ඒවා අවශ්‍ය නැහැ. නමුත් මෙතන මේ තවත් කරුණු කීපයක් මහා රාහුලෝවාද සූත්‍රයේ අලුතෙන් ආනපාන සතියට අදාළව ආනපාන විග්‍රහයක් තියෙනවා. ඒකට අදාළ කොටස විතරයි මේ මහා රාහුලෝවාද සූත්‍රයෙන් අරගෙන තියෙන්නේ. 128 තියෙනවා මෙත්තං රාහුල භාවනං භාවේති මෙත්තං චිතේ රාහුල භාවනං භාවයතෝ යෝ ව්‍යාපාදෝ සෝ පහියසති. මෙත්තානුස්සතිය වඩනකොට
මොකද්ද ප්‍රහාණය වෙන්නේ? ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ වෛරය. දෙවෙනි පාදය එහෙම නැත්නම් මේ තරහ, වෛරය, ක්‍රෝධය, පටිඝය මේකට මුල තමයි ව්‍යාපාදය. එතකොට මෙත්තානුස්සතිය වඩනකොට ව්‍යාපාදේ ප්‍රහාණය වෙනවා කියන්නේ නැවත ආන පාන කිරීමමයි. මෙත්තානුස්සතිය ආන කරන්න ඕන, ව්‍යාපාදය පාන කරන්න ඕන. පහිස්සති කියන්නේ පාන, භාවනං භාවේති කියන්නේ ආන. ඉතින් ඒක නිසා මේ රාහුලවාද සූත්‍රයේ මෙත්තානුස්සතිය මේ විදියට විග්‍රහ කරලා තියෙනවා. මෙත්තං රාහුල භාවනං භාවේති මෙත්තංචි තේ රාහුල භාවනං භාවේතෝ යෝ ව්‍යාපාදෝසෝ පහියති. ඊගාවට කරුණං රාහුල භාවනං භාවේහි කරුණං හිතේ රාහුල භාවනං භාවේතෝ යා විහෙසා සා පහියන්ති. විහෙසා කියන්නේ විහිංසාව අවිහිංසාවක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් මේ හිතේ තියෙන අර පදුට්ට මනස පිරිසිදු වෙනවා. විහෙස කියන්නේ තවත් කෙනෙකුව මේ යම් ආකාරයක වෙහෙස කරන එහෙම නැත්නම් යම් ආකාරයක විහිංසා කියන දේ. දැන් අපි ධර්මතාවයේ නිවනට උපකාර වෙන දේ අවිහිංසාව. විහිංසාව කෙනෙකුට කරදරයක් කරු කියන්නේ බාධක. එතකොට මේ බාධක ඉවත් කිරීම තමයි කරුණං භාවයේ කියන්නේ. මේ කරු ඉවත් කරනකොට තමන්ගේ හිතේ තියෙන අර විහිංසාව ඉවත් වෙලා පහියති වෙලා අවිහිංසාව මතුවෙනවා. මේකත් ආන පාන. හොඳට තේරුම් ගන්න ඕන ආන කියන්නේ එතකොට මේ යමක් ඇතුළට ගන්නවා එකක් ප්‍රහාණය කරනවා ඒකට කියනවා පහිස්සති කියලා. ඊට පස්සේ මුදිතං රාහුල භාවනං භාවේති මුදිතං හිතේ රාහුල භාවනං භාවේතෝ යා අරති සා පහිස්සති. අරති කියන්නේ මේ අපිට මේ රති අරති විරති පාපා මජ්ජපානස පංගවෝ කියලා තියෙන අරති කියන්නේ අත වශයෙන්ම මේ විරති කියන එකට විරුද්ධ වචනයක්. එහෙම නැත්නම් අරතිය කියන්නේ මේ කෙලෙස් වලට උපකාර වන දෙයක්. රති අරති දෙකම. විරති කියන්නේ සම්පූර්ණයෙන්ම රතියෙන් වෙන්වීම. ඒ අනුව මුදිතං රාහුල භාවනාව කරනකොට මේකත් ආනපාන මේ හිතේ තියෙන අරතිය ඉවත් වෙලා විරතියක් බවට පත් වෙනවා. ඒක මුදිතං. ඊළඟට හතරවෙනි එක උපෙක්ඛම් රාහුල භාවනං භාවේති උපෙක්ඛං හිතේ රාහුල භාවනං භාවේතෝ යෝ පටිගෝ සෝ පහිස්සති. පටිගය අර කාම රාග පටිග කියන තුනම දැන් මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතර නියම නිවැරදි ආකාරයට භාවනා කරනවා නම් කාම රාග පටිග තුනම සහ මුලින්ම සම්පූර්ණයෙන්ම සමත හැටියට ඉවර වෙනවා. හිතෙන් පිරිසිදු වෙනවා. හැබැයි මෙතනින් ඉවර නැහැ. මේකත් ආනපාන. එතකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හතරෙන්ම හිතේ තියෙන වැරදි අදහස හතරක් ප්‍රහාණය වෙනවා. ව්‍යාපාදය, විහිංසාව, විහෙසා, අරතිය, පටිඝය. ඊළඟට අසුභං රාහුල භාවනං භාවේති අසුභ සංඥං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ රාගෝ සෝ පහිස්සති. මේ රාගය තමයි සුභ බව, සුන්දර බව. ගින්දර දෙන ඇතුළට ගන්නා දේ තමයි රාගය. සුභ සුන්දර කියන. එතකොට මේ අසුභ අනුස්සතිය භාවනා කරන්න ඕන මේ රාගය හිතෙන් ප්‍රහාණය කරන්න. මේකතන විරාගම් කියලා නැහැ. රාගෝ සෝ පහිස්සති. එකත් ආනපාන හොඳට තේරුම් ගන්න ඕනේ. මේක තමයි මේ ආනපාන සති. ඊට පස්සේ අනිත්‍ය සංඥං රාහුල භාවනං භාවේහි අනිත්‍ය සංඥං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ අස්මිමානෝසෝ පහිස්සති. අස්මිමානය තමා නිත්‍ය
සුඛ අත්ත කියන තුනම හිතේ එකතු කළාම ඇති වෙන ගතිය තමයි අස්මිමානය. එහෙම නැත්නම් අස්මිමානය හිතේ තියනකන් හිතේ නිච්ච සුඛ අත්ත කියන තුනම තියෙනවා. ඒ අනුව අනිච්ච සංඥාව මෙනෙහි කළාම අර නිච්ච සුඛ අත්ත ඉවත් වෙලා අස්මිමානය සෝ පහිස්සති. මේකත් ආනපානමයි. ආනපාන කියන්නේ අස්පස්ස කියන්නේ එකක් ආශ්‍රය කරනවා එකක් ප්‍රහාණය කරන්න. ඊට පස්සේ දැන් ඔන්න මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අසුභ අනිච්ච සංඥාන් කියලා ඊළඟට ආනාපාන සති රාහුල භාවනං භාවේති ආනාපාන සති හිතේ රාහුල භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා කතම් භාවිතාච රාහුල ආනාපාන සති කතම් බහුලී කතා මහප්පලා හෝති මහානිසංසෝ ඉද රාහුල බිකු අරඤ්‍යගතෝ රුක්කමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ නිසීදති පල්ලංකං ආභූජිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝව පස්ස සති. මේ කරුණු පහ අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ හැම ආනාපාන සති සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රයේ මේ මහා රාහුල වාද සූත්‍රයේ තියෙන්නේ ඔය කරුණු පහමයි. අරඤ්‍යගතෝ රුක්කමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ නිසීදති පල්ලංකං ආභූජිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති. මේක ඊට පස්සේ නැවත අර මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන එකම දැන් මේ ආනාපාන සතිය තමයි මේ ඉදිරියේ අර මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අසුභය අනිච්ච සංඥා ඒ සියලුම තැන්වල ආනාපාන සති ඒ පිළිබඳව තමයි මේ කියන්නේ. ඊට පස්සේ දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති රසං වා අස්සසන්තෝ රසං අස්සසාමීති පජානාති රසං වා පස්සසන්තෝ රසං පස්සසාමීති පජානාති. මේ අනුව සබ්බකාය පටිසංවේදී අස්සසිසාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්සසිසාමීති සික්කති. මේ අස්ස ආශ්‍රය කිරීමෙනුත් ඇතුළට ගැනීමෙනුත් මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අසුභය අනිච්ච සංඥා ඇතුළට ගැනීමෙනුත් මේ දීර්ඝ සංසාරය අපි ගෙනාව වැරදි කොටස් අර ප්‍රහාණය කර කොටස් පස්ස වෙනවා. ඒ වගේම දීර්ඝ සංසාරය ගෙනාව යහපත් කොටස් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අසුභං අනිච්ච සංඥා වඩා වර්ධනය වෙනවා. ඒ අනුව සික්කති සික්කති සබ්බකාය පටිසංවේදී අස්සසිසාමීති සික්කති පස්සසිසාමීති සික්කති දෙකෙන්ම අර ආන පාන දෙකෙන්ම අර අස්කිරීමෙන් සහ ඇතුළට ගැනීමෙන් දෙකෙන්ම වෙන්නේ සික්කති. ඒ අනුව පස්සම්බයං කාය සංකාරං අස්සසිසාමීති සික්කති පස්සම්බයං කාය සංකාරං පස්සසිසාමීති සික්කති. මේ කායේ කායानुපස්සනාව විග්‍රහ කරපු ආකාරය. ඊට පස්සේ පීතිපටි සංවේදී අස්සසිසාමීති සික්කති පීතිපටි සංවේදී පස්සසිසාමීති සික්කති සුඛපටි සංවේදී අස්සසිසාමීති සික්කති සුඛපටි සංවේදී පස්සසිසාමීති සික්කති චිත්ත සංකාරං කාරපටි සංවේදී අස්සසිසාමීති සික්කති චිත්ත සංකාරං පටි සංවේදී පස්සසිසාමීති සික්කති. ඒ අනුව පස්සම්බයං චිත්ත සංකාරං අස්සසිසාමීති සික්කති පස්සසිසාමීති සික්කති. මේ අනුව අර චිත්තේ චිත්තානුපස්සනාවේ කොටසක් වේදනානුපස්සනාවෙන් වෙනවා. අර සුඛ පටිසංවේදී පීති පටිසංවේදී මේ වේදනානුපස්සනාව. ඊළඟට දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන පබ්බේ මේ ටිකමයි තියෙන්නේ. ඊට පස්සේ චිත්ත පටිසංවේදී අස්සසිසාමීති සික්කති චිත්ත පටිසංවේදී පස්සසිසාමීති සික්කති. නැවතත් අර ගිරිමානන්ද සූත්‍රයේ අභිප්‍රමෝදයන් චිත්තං අස්සසිසාමීති සික්කති අභිප්‍රමෝදයන් චිත්තං පස්සසිසාමීති සික්කති.
සමාදාහං චිත්තං අසසිසාමීති සික්කති සමාදාහං චිත්තං පස්සසිසාමීති සික්කති විමෝචයං චිත්තං අසසිසාමීති සික්කති විමෝචයං චිත්තං පස්සසිසා මේ ඔක්කොම දිගටම තියෙන්නේ ආන පාන එකක් අපි ආශ්‍රය කරනකොට අනික ප්‍රහාණය කරනකොට දෙකෙන්ම වෙන්නේ සික්කති ඒ අනුව මේ හිතේ ඇති වෙන පිරිසිදු බව මේ ආනපාන සතියෙහි පිහිටා මේ දෙපැත්ත දුවතාවය දැන කිරීමෙන් පිරිසිදු වෙනවා ඒ අනුව ධම්මානු මේ චිත්තානුපස්සනාව වැඩෙනවා ඊළඟට ධම්මානුපස්සනාව ඊළඟට තියෙන්නේ අනිච්චානුපස්සී අස්සසිසාමීති සික්කති අනිච්චානුපස්සී පස්සසිසාමීති සික්කති විරාගානුපස්සී අස්සසිසාමීති සික්කති විරාගානුපස්සී පස්සසිසාමීති සික්කති නිරෝධානුපස්සී අස්සසිසාමීති සික්කති නිරෝධානුපස්සී පස්සසිසාමීති සික්කති පටිනිස්සග්ගානුපස්සී අස්සසිසාමීති සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්සසිසාමීති සික්කති දැන් මෙතන ඊ타ත්ම පැහැදිලිව තේරුම් ගන්න ඕන අස්ස කියන්නේ ආශ්‍රය ඇතුළට ගැනීම ආන කිරීම පස්ස කියන්නේ ප්‍රහාණය කිරීම දැන් මේ අස්ස පස්ස කියන එක ආස්වාස ප්‍රාස්වාස කියලා ගත්තොත් එහෙම දැන් අනිච්චානුපස්සී කියලා හුස්ම ගැනීම පිට කිරීමක් කරන්න පුළුවන් අනිච්චානුපස්සී කියවීමෙන් මේ කරන්නේ අනිච්චානුපස්සී අස්සසිසාමීති සික්කති අනිච්චානුපස්සී පස්සසිසාමීති සික්කති කිරීමෙන් කරන්නේ නිත්‍ය සංඥාව හිතෙන් ඉවත් කිරීම ඒක ආනපාන විරාගානුපස්සී අස්සසිසාමීති සික්කති විරාගානුපස්සසිසාමීතින් කරන්නේ රාගය හිතෙන් ඉවත් කිරීම නිරෝධානුපස්සී අස්සසිසාමීති සික්කති නිරෝධානුපස්සී පස්සසිසාමීති සික්කති කිරීමෙන් කරන්නේ සමුදය හිතෙන් ඉවත් කිරීම පටිනිස්සග්ගානුපස්සී අස්සසිසාමීති සික්කති පටිනිස්සග්ගානුපස්සී පස්සසිසාමීති කිරීමෙන් කරන්නේ උපාදානය කරගත්ත සබ්බූපදී පජහති කියන තත්ත්වය ඒක තමයි ධම්මේසු ධම්ම අනුපස්සනාව. එතකොට මේ කිව්වේ මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ඒ වගේම අසුභය අනිච්ච සංඥාව වඩලා මේ සතර සතිපට්ඨානය වැඩෙන බව ඒ කියන්නේ කාය කායනුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව පූර්ණ වෙන බව මේ රාහුල වාද සූත්‍රයේ විගාග ඒවම් භාවිතාකෝ රාහුල ආනාපානසති තියෙන ආනාපානසති එවං බහුලෝ කතා මහප්පලා හෝති මහානිසංසා එවං භාවිතාය රාහුල ආනාපාන සති අතියා එවං බහුලී කතාය යේපි තේ චරිමකා අස්සාසා තේපි විදිතාච නිරුජ්ජන්ති නෝ අවිදිතාති ඉදමවෝච භගවා අත්තමනු ආයස්මා රාහුලෝ භගවතෝ භාසිතං අභිනන්දති මේක අහලා රාහුල හාමුදුරුව අභිනන්දනය කළා මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඊළඟට තව කතාවක් තියෙනවා නිමිත්තං අස්සාස පස්සාසා අනාරම්මන මේක චිත්තස්ස කරුණු තුනක් තියෙනවා නිමිත්තං අස්සාස නිමිත්ත පස්සාස නිමිත්ත අනාරම්මන මේක චිත්තස්ස මේක අර ක්‍රියාසිත සංකාරසිත සහ අභ්‍යාගත සිත කියන තුන නිමිත්තං අස්සාස පස්සාස ආශ්‍රය කළ යුතු ඇතුළට ගත යුතු ක්‍රියාසිත පිට කළ යුතු ප්‍රහාණය කළ යුතු සංකාරසිත ඒ වගේම අනාරම්මන මේකං චිත්තං අභ්‍යාගත සිත අජානතෝච තයෝ ධම්මේ භාවනා නූපලබ්බති අජානතු මේක දැනගත්තේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් යමෙක් යථා පරිදි මේ අස්සපස්ස නිමිත්ත සහ අනාරම්මන මේක චිත්තස්ස කියන කරුණු තුන තයෝ ධම්මේ මේක කරුණු තුනක් ධර්ම තුනක් අජානතු ඥානතෝ කියන්නේ දන්නවා
අජානතෝ කියන්නේ මේ පිළිබඳ දැනුමක් තේරුමක් අවබෝධයක් යථාභූත ඥානයක් නැහැ. භාවනා නූපලබ්බති. භාවනා මෙන් පලක් ලැබෙන්නේ නැහැ. භාවනාවක් කෙරෙන්නේ නැහැ. මගඵල ලබන්න බෑ. ඊළඟට ඊගාව පේඩිය කියනවා නිමිත්තං අස්සපස්සාසා අනාරම්මන මේක චිත්තස්ස ඥානතෝ ච තයෝ ධම්මේ. මේ කරුණු තුන අස්වාස පස්වාස කියන එකත් අනාරම්මන චිත්තස්ස මේ කියන එකත් හරියටම ඥානතෝ ච තයෝ ධම්මෝ මේ ධර්මතා තුන නිවැරදිව තේරුම් ගත්ත පුද්ගලයාට භාවනා උපලබ්බති. භාවනාවෙන් මගඵල ලබන්නට අවශ්‍ය සියලු කරුණු පූර්ණ වෙනවා. ඒ නිසා ආනාපාන සති යස්ස පරිපූර්ණා සුභාවිතා මේ අනුව ආනාපාන සති යස්ස මේ බුදුහාමුදුරුවෝ කිව්වා මේ බුද්දේන දේශිතා. යථා බුද්දේන දේශිතා කිව්වේ භව උදුරා දමන්නට උපකාර වන යථා මාර්ගය පරිචිතා අනුපුබ්බං මේක අනුපූරක වූ ක්‍රියාමාර්ගයක්. මේක යථා බුද්දේන දේශිතා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයට මේ බොජ්ජංග ධර්ම මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙන්න ඒ සෝ ඉමන් ලෝකම් පහසේති අබ්බා මුත්තෝව චන්දිමාති. වලාකුල් වලින් මිදුණු චන්ද්‍රයාසේ මේ පුද්ගලයාට මගඵල සාක්ෂාත් වෙනවා. ඒක නිසා මේක හොඳටම තේරුම් ගන්න ඕන ආනාපාන සති යස්ස පරිපූර්ණා සුභාවිතා. මේ ආනාපාන සති කියන එක හුස්ම ගැනීම පිට කිරීම මේ කියන ආනාපාන සති යස්ස නෙමේ. ඒකෙන් මේ ආකාරයට සුභාවිතා කියන එකක් පරිපූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා ඒක අනුපුබ්බ මාර්ගයකුත් නෙමේ. ඒක යථා බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයකුත් නෙමේ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙන්න උපකාර වෙන දෙයකුත් නෙමේ. අද ඔය හුස්ම ගැනීම පිට කිරීම ආශ්වාස පාශ්වාස කිරීම ආනාපාන සතිය කියලා භාවිතා කිරීම. එනිසා මේ මහා රාහුලවාද සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව දේශනා කරලා තියෙනවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම පූර්ණ වෙන ආකාරයට අර නරක දේ හිතෙන් ඉවත් කරලා යහපත් දේ නිවෙන දේ පිරෙන මිදෙන විමුක්තියටපත් වෙන යහපත් දේ පිරිසිදු දේ ඇතුළට ගැනීමයි ආනාපාන සති කිව්වේ. ඒ අනුවයි සෝ ඉමන් ලෝකම් පහසේති අබ්හා මුත්තෝව චන්දිමාති. මේ චන්ද්‍රයා පූර්ණ චන්ද්‍රයා අර වලාකුළු වලින් වැහිලා වලාකුළු ඉවත් වුණා වගේ පූර්ණ චන්ද්‍රයා බැබලෙනා වගේ මේ ඥානාලෝකය ප්‍රඥාලෝකය විද්‍යාලෝකයේ විමුක්ති ඥාන දර්ශනය කෙනෙකුට ලැබෙනවා කියන එකයි මේකේ තේරුම. ඉතින් ඒක නිසා මේ මහා රාහුලවාද සූත්‍රයේ ඔය ආනාපාන සති එහෙම නැත්නම් ආනාපාන සති මේක කියලා තියෙන්නේ අස්සසි සාමීති සික්කති පස්සසි සාමීති සික්කති හැටියට පස්ස කොටසේ ඊට පස්සේ මුල් කොටසේ කියලා තියෙන්නේ අර එකක් භාවනා කරනකොට එකක් ඇතුළට ගන්නකොට අස්ස කරනකොට එකක් පහියති ප්‍රහාණය කිරීම. ඉතින් ඒක නිසා මේ ආනපාන කියන එක හරියට තේරුම් ගත්තේ නැත්නම් අස්සපස්ස කියන එක හරියට තේරුම් ගත්තේ නැත්නම් මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ.